හොඳට පෞරුෂය දා ගන්න. වෙල්ලාලගේ දනිදු වෙල්ලාලගේ උඹලගේ දන්නේ නැද්ද? හරිද? අර වෙල්ලාලගේ කියන කොල්ලගේ තාත්තා මරුණානේ. තාත්තා මලා. තාත්තා මේ මොනතර ආටට එකක් තිබිලා. හරිද? නමුත් උගේ පෞරුෂය බලන්නකො ළම අද මැච් එකේ ඊයේ මැච් එකේ සෙල්ලම් කරා. තාත්තා මලා පෙරේදා කොල්ල අයියේ මැච් එක. උඹලන කිරියම්මාගේ ඈතින් ඥාති වෙන කිරියත් එක්ක මරුණා. දුවලා පුතාලා 3 මාසෙ ඉන්කම් වෙනකන් ඉස්කෝලේ යන්නේ නැහැ. එහෙම නැටි. බලන්න නෑ පෞරුෂ කොහොමද? ප්‍රශ්න දරා ගන්න විදිය. ආරයි. තාත්තා මලා පුතා හෙට මැච් එක ගා. පෞරුෂය බලන්න පුළුවන්. හරිද? ඒ වගේ පෞරුෂ තියාගන්න මේ චූටි දෙයක් ආවම නේද? ටොයිලට් හරියට ගියේ නැත්නම් ඉස්කෝලේ යන්න. හරිද? චූබරයි නම් බෑ වගේ. නේද? අරවල දේවල් නේ. එහෙම තියාගන්න එපා. ඉගෙන ගන්න කාලේ පුළුවන් තරම් ඉගෙන ටාගට් වලට යන මිනිස්සු එහෙම තමයි ළමයි. ප්‍රශ්න තියාගන්න ප්‍රශ්න තියෙනවා කෝටියක්. ප්‍රශ්න කෝටියක් තිබ්බට ගන්න ඌ උගේ පාඩුවේ වැඩ. හරි. ඒක පැත්තකින් තියමු. ඒක තමයි චූටි දේවල් වලට ටැලන්ට් එපා. හරි. ට්‍රොලියක් තියෙනවා. ඒ ට්‍රොලියට පටවලා දිනවා M ස්කන්ධයක්.